හිතන්නේ නැතුව කොහෙද යන්නේ කියලා මේ එළියට වැස්සට තමයි කල්පනා කරේ. අපි ඉතින් කල්පනා කරා නුවර පැත්තට යන්න කියලා. දැන් මේ කොහෙදයි මේ පාර? මේ බණ්ඩාරගමින් වීදියේකට පාරේ දාලා පාදුක්කට දාලා තමයි යන්නේ. මොකද මේ බයික් එකේ යන හින්දා අපිට හයිවේ යන්න බැහැනේ. ඒ නිසා දැන් අපි නුවර පැත්තට යනවා කියලා තමයි හිතාගෙන යන්නේ. බලමු මේ කිසිම ප්ලෑන් එකක් නැතුව බස් එළියට බස් ගමනක්. අද වෙසක් නිසා තාම නම් ලොකුවට ක්‍රවුඩ් එකක් පාරේ නැහැ. බලමු ඉස්සරහට ලග් එක. දෙක හරි ඒවද පැෂන් මාසේ පැෂන් ඒවා අපසෑටනේ කොච්චි දාලා දෙනවා මේ ලිනියා එක ඉස්සරහ ලිනියා එක ඉස්සරහ නේද අපි දැන් මේ එකයි ගත්තේ මේ අරන් එක විසි කරන්න ගන්න ඕනේ කන්න බෑ ලොකුවට මේ මොකද ස්ටොප් වෙන්නේ ඉතර ආයෙත් කොල් සම්බෝලේ මම මම බොරොට තේරුම් ගන්න නැහැ විසි කරන්න ආරගෙන කන ඉවරයි නෑ මේ දෙකයි දැක්ක තැන නවත්තන්න මේකේ මාව යවලා හරි දාන්සල් අයිස්ක්‍රීම් මේ මොකද මේ කිරිදවල කමර්ෂල් එකේ දාන්සල් එදින්න උදේට කන්නේ කඩට උදේට මකට බහලක් ගන්න. මොනවද තියෙනවද? කඩලා නේ? අපදාලා පොල් දාලා. තමයි ජයග්‍රාහී අයිස්ක්‍රීම් මන්දලා. මම නම් ටීවී එකද කියලා මට නැති. කෑවක මාන වීඩියෝ කරෙත් නැහැ. हमें लगा रहा वीडियो करने संभाल रहा है
පුච්චු බඩේන ගුවා. අර ඒ තරන්නම් කොල්ලේට හම්බෙන්නේ නැහැ ලුණු විතරනේ. ඒගොල්ලෝ පේස්ට් එක දෙනවානේ. හරිද? ඒ ගියා පුච්චු. මම ඉතින් දන්නවා. පෑන් කෙනෙක්. පෑන් කෙනෙක්. Honestly, mana ටිකක් කොහොමද? සුපිරිනේ. මම ඔක්කොම මම හිතුවා අපේ කොච්චි වගේ සැරණදෝනේ මම කටයුපා ගත්තා. අපි මේ අද ඇත්තට රෝඩ් ට්‍රිප් එකක් විදිහට තමයි ආවේ. ඒ නිසා දල්දා මාලිගාවට ගියෙත් නැහැ නවරාවට. දන්සාරලටගෙන අපිටනට කොහෙද හරි යන්න ඕනකම තිබුණේ. නෝර හරියට ඇත්තටම දන්සාරලාටුයි. දැන් අපි ගෙදර යන ගමන්. ඒ නිසා දැන් යනකොට කොහොමද වරකපොළ හරියේ මම දැක්ක තොරන් එන්න අපි යන ටයිම් එකට කොහොමද දැන් මේ හරියේ මේ ලයිට්ස් එහෙම දානවනේ. ඒ අපි දැන් ඒ ටිකක් බලාගෙන ගෙදර යන ගමන් තමයි ඉන්නේ. තව ඉස්සරහට මොනවද බ්ලොග් එකට කව් කරනවා. එහෙනම් අපි ඊළඟ බ්ලොග් එකේ කොහොමද? අපෝ ඒ නයි මිරිසුනේ පොල් කොල කායවිලා කලන්දරේ එතන සරයි. මොකද කියනවා? ඒක නම් සුපිරි ඈ. ආයි ඒ කියන්නේ මම කොහොමද නයි මිරිස් මේ වලට කැමති නේ. මම අපේ සුපිරියක් ඒක නම්. ඇති කියලා පොල ගොඩක් කෑවා. අම්මෝ මට එකපාරින්ම නිකන් කලන්ද වගේ. ආයෙ සුපිරි කඩු ගන්නාරේ කන්න ඇඩික්ට් වෙනවා ඒකට.